හරි. අපි දැන් මේ කෝ එක එහෙම නැත්නම් මේ සිලින්ඩරේ ශක්තිමත් කිරීමේ පළවෙනි ව්‍යායාමය තමයි මේ ශ්‍රෝණි පතුල ශක්තිමත් කිරීම. දෙවෙනි ව්‍යායාමය තමයි කොන්දේ යට කොටසේ මාංශ පේශි ශක්තිමත් කිරීම. අපි ඒකට මේ බ්‍රිජ් කියන ව්‍යායාමය අපි භාවිතා කරනවා. ඒ කියන්නේ අපි මේ තට්ටම ටිකක් ඔසවනවා. අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු. දැසඳ මේ විදිහට කකුල තියාගන්න. ඒතර කකුල තියාගන්නකොට මේ ධනිස්ස මේ ආකාරයෙන් අත මේ විදිහට සැහැල්ලුවට තියාගන්න අපි කරන්නේ මේ විදිහටම තට්ටම අඟල් දෙකක් විතර ඔසවනවා. ඔසවන්න බලන්න. හලෝම අල්ලන්න. මේම අල්ලන් ඉන්නකොට පපු මේ සිලින්ඩරේ යට කොටස ඒ කියන්නේ තට්ටම ආශ්‍රිත මාංශපේශි තදවීමට ලක් කරනවා. මේක 10 තප්පර 10ක් විතර කරලා නැවතත් ඉදින් තියෙනවා. මේක බ්‍රිජ් කියන ව්‍යායාමය. හැබැයි වැදගත් දෙයක් තමයි මේක කරද්දී මේ හීල් එකේ ඇඟිලි වලින් මේ තද කරන්නේ තට්ටම ඔසවනකොට මේ වල්ලු කරේ යට කොටසෙන් හීල් එකෙන් තමයි පුෂ් කරන්නේ. මෙතනින් තද කරලා ඔසවන්න අඟල් දෙක. අපි 10ට ගණන් කරනවා නැවතත් පල්ලෙහෙන් තියෙනවා. මෙහෙම කරද්දී අපිට දැනෙනවා මෙන්න මේ ආශ්‍රිත මාංශපේශි තද වෙනවා. හැබැයි ඔය ඇඟිල්ලෙන් කරොත් දැනෙනවා ධනිස්ස. එහෙනම් වැදගත් හීල් එකෙන් පුෂ් කරන එක. අතින් ගොඩක් අල්ල කරන්න ඕනේ නැහැ. තනිකරම මේ මාංශපේශියෙන් කරන්නේ. ඒක මෙන්න මේ ටික ශක්තිමත් වෙනවා. ඩවුන්. දැන් මේක 10 ඒවා තුනක් කරන්න පුළුවන්. හැබැයි තව එක වැදගත් කොටසක් තියෙනවා. කොහොමද මේ මුළු කෝ එකම මේකට එන්ගේජ් කරගන්නේ. මේ මාංශපේශි ඔක්කොම. ඒතර මුලින් අපි කියලා දුන්නා ශ්‍රෝණි පතුල තද කිරීමේ ව්‍යායාමය. අපි pelvic squeeze කියලා කියනවා. ඒක මුලින් කරලා තමයි අපි දැන් මේ බ්‍රිජ් එක කරන්නේ. මුලින් අපි අර ශ්‍රෝණි පතුල තද කිරීමේ ව්‍යායාමය pelvic squeeze එක කරා. squeeze දැන් උස්සවන්න ස්ක්වීස් කරලා දෙනවා. එහෙම අල්ලන් ඉන්නකොට අපිට දැනෙනවා මේ කොටසයි බඩ කොටසයි ඔක්කොම එකතු වෙලා තමයි මේ ව්‍යායාමය සිද්ධ වෙන්නේ. ඒත් pelvic squeeze එක කරනවා ඊට පස්සේ bridge එක කරනවා. ඒක අල්ලන් ඉන්නවා තප්පර 10ක්. ඊට පස්සේ බිමින් තියෙනවා. ඊට පස්සේ තමයි මේ ශ්‍රෝණි පතුල උදාහරණය. Squeeze up, hold 10 seconds, down, relax. මේ තමයි එක වාරයක්. ඒ වගේ 10ක් කරන්න 10 වාර 3ක් සිද්ධ කරන්න. ඒ තමයි ශ්‍රෝණිය ඒ වගේම කෝ එක ඇක්ටිවේට් කිරීමේ දෙවෙනි ව්‍යායාමය අපි බ්‍රිජ් කියන ව්‍යායාමය.